හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න සැප්තැම්බර් 1 ඉඳලා PC ප්ලේයර්ස්ලට රීජන් එක හීනයක් එයිද. ඉතින් ඒක ඇත්තටම එන්නේ විදිහට වෙනවා. ඉතින් PC ප්ලේයර්ලට සැප්තැම්බර් 1 අප්ඩේට් ඉඳලා, ඒ කියන්නේ BR සීසන් අප්ඩේට් එකේ ඉඳලා එයාලට රීජන් එකේ ලීඩ් බෝඩ් එකේ පෙන්වන්නේ නැහැ. ඉතින් මේ ගැන වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා දෙන්නේ. ඉතින් ඉවෙන්ට් ස්පීන් එහෙම මොකවත් නෙමෙයි. ඉතින් පොඩි නිවුස් එකක් ගෙනල්ලා තියෙන ගාරියන එකෙන් එවලා තියෙන. ඉතින් ඒක ගැන තමයි මේ කියන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඉවෙන්ට් වලට ගියාම නිවුස් එකට එවලා තියෙනවා ගාරියන එකෙන් මෙන්න මේ විදිහට මැසේජ් එකක්. Dear Suriverse. ඉතින් මේකේ ඇත්තටම කිව්වොත් තේරුම වෙන්නේ සැප්තැම්බර් 1 ඉඳලා. ඒ කියන්නේ PC ප්ලේයර්ස්ලට සැප්තැම්බර් 1 ඉඳලා රීජන් එකේ ලීඩ් බෝඩ් එකේ පෙන්වන්නේ නැහැ. එයාලා ඒ කියන්නේ කොච්චර රෑන්ක් ගහවත් පෙන්වන්නේ නැහැ. ඉතින් ඇත්තම කිව්වොත් සාමාන්‍ය PC BR මැච් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම පැන කාලයක් ඉන්නවම. ඉතින් ඒ නිසා මේක කරන්න ඇති කියලා මම හිතනවා ගොඩක් දුරට. ඉතින් මෙන්න මේ විදිහට මේකේ තේරුම වෙන්නේ PC ප්ලේයර්ස්ලට රීජන් එකේ ලීඩ් බෝඩ් එකේ පෙන්වන්නේ නැහැ. ඉතින් තවත් දෙයක්, ඔයා මොබයිල් එකෙන් බැරි වෙලා හරි PC ප්ලේයර් කෙනෙක් එක්ක ඔයාගේ රෑන්ක් මැච් එකක් ප්ලේ කරොත් අනිවාර්යෙන් ඔයාගේ ඒ කියන්නේ රෑන්ක් එකත් බග් වෙනවාමයි. ඉතින් ඒ විදිහට තමයි එවලා තියෙන්නේ මෙහෙම මැසේජ් එක. ඉතින් මේක ගොඩක් කට්ටියට ඉංග්‍රීසියෙන් එවලා තියෙන හින්දා තේරෙන්නේ නැතුව ඇති. ඉතින් මම මෙන්න මේ විදිහට මේක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලට පෙන්නන්න. ඉතින් මේක බැලුවම ඔයාලට තේරෙනවා ඉංග්‍රීසි තේරෙන්නේ නැති එක්කෙනාට මම මේ මෙහෙම හැල්ලුවකට ලක් කරනවා නෙමෙයි. අර සාමාන්‍ය සමහර කට්ටියට තේරෙන්නේ නැති කට්ටියකට මේක බලලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක කියලා තියෙනවා එමියුලේටර්ස් භාවිතා කරන්න. PC එමියුලේටර් හරහා රෑන්ක් තරඟ ක්‍රීඩා කරන අයට ලීඩ් බෝඩ් එකට ඇතුළත් වීමට නොහැකි වෙනවා. ඉතින් එහෙම මේ මැසේජ් එකත් එවලා තියෙනවා. ඒ වගේම තව ඉතින් කියලා තියෙනවා account share කරන්න. අන් අය සමග එකම account එක share කරගෙන සෙල්ලම් කරන අයටද ලීඩ් බෝඩ් එක අහිමි වේ. ඉතින් මේක තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මේක නම් හරියටම දන්නේ නැහැ. මේව ට්‍රාන්ස්ලේට් කරද්දි මෙහෙම එකක් ආවා. ඉතින් මේකේ සමානයෙන් කියනවා ඇත්තේ අපේ මොබයිල් එකෙන් ගහන account එක PC player කෙනෙක්ට දීලා ගහද්දි එහෙම වෙනවා කියලා වෙන්නේ සාමාන්‍යයෙන් ඒක කියන්නේ. අනිත් එක තමයි emulator ක්‍රීඩකයන් සමග ටීම් වෙන අය. එමුලේටර් භාවිතා කරන අය සමග ස්ක්වාඩ් ඩුවෝ වී රෑන්ක් තරඟ ගහන මොබයිල් ක්‍රීඩකයන්ටද ලීඩ් බෝඩ් එක අහිමි වේ. ඉතින් මං කිව්වා වගේ පේනවනේ PC එක්කෙනෙක් ටීම් එකේ ඉඳගෙන ස්ක්වාඩ් එකේ ඔයාලා මොබයිල් එකෙන් රෑන්ක් එක අප් කරගන්නවා නම් ඉතින් මෙන්න මේ විදිහට පෙන්වන්න නැතුව යනවා බග් වෙනවා රෑන්ක් එක. ඉතින් ඔයාලට පේනවනේ වැඩි හරියක් රෑන්ක් රීජන් එකේ ඉන්නේ PC කට්ටිය. මෙන්න මේ විදිහට PC ප්ලේයර්ස්ලා තමයි ඉන්නේ. ඉතින් කියන්න කනගාටුමත් කියන්න වෙනවා. ඉතින් PC ප්ලේයර්ස්ලාට රීජන් එකේ හීනයක් වෙයි. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ නිවුස් ඔයාලට දැනගන්න ඉතින් අපිව ෆලෝ කරලා තියාගන්න කියලා කියනවා. ඉතින් ඒ වගේම YouTube එක subscribe කරලා තියාගන්න, bell icon එක all කරලා තියාගන්න. මෙන්න මේ වගේ වීඩියෝ දැම්මාම ඉතින් ඔයාලට ෂණික පඩස් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.